Hello everyone, how are you? Welcome back to my channel. හරි අපේ වීඩියෝස් එක පරණ කියන්නේ මුලින් ඉඳන්ම එකතු වෙලා ඉන්න අය දන්නවා මොනවද අපි අපේ channel එකෙන් අරන් ඉන්නේ කියලා. අන්තිමට ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි ටික මුලින් ඉඳන් හදාගන්න කොහොමද අපිට කරන්න පුළුවන් උදව්ව තමයි අපේ channel එකෙන් කරන්නේ. ඉතින් පරණ අය දන්නවා අලුත් අයට දැනගන්න තමයි කිව්වේ. ඉතින් ඔයාලට හිතෙනවා නම් අපි මේ lessons වලට වැදගත් වෙනවා ප්‍රයෝජනවත් වෙනවා කියලා like එකක් දාලා ඒක කමෙන්ට් එකකින් ලියාගෙන යන්න. ඒ වගේම තම කෙනෙක්ට බලන්න මේක share කරගෙන යන්නත් ඔයාලට පුළුවන්. ඉතින් ඒ ලින්ක් මුලින්ම කරනවා. ඉතින් අපි A to Z අපි alphabet එකකින් පටන් ගත්තා. දැනට ඊට පස්සේ තව වීඩියෝ කීපයක්ම දාලා තිනවා. ඉතින් ඔයාලට ඕන නම් අපේ channel එකට ගිහිල්ලා ඒව නැවත බලලා ඉන්නත් පුළුවන්. ඉතින් අද කරන්න යන්නේ අපි numbers බිංදුවේ ඉඳලා 20 වෙනකම් 0 to 20 numbers ඔක්කොම ටික ඔයගොල්ලන්ට ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා හරියට කියලා දෙන්නයි යන්නේ. ඉතින් ඔයාලට හිතෙනවා ඇති ඇයි අපිට numbers ඕනි වෙන්නේ මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නදී ඇයි numbers ඕනි වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අපේ ජීවිතයත් එක්ක numbers කියන එක ගොඩක් බද්ධ වෙලා තියෙනවා. එකක් තමයි එකක් ගත්තොත් ඉතින් අපිට වෙලාව කියන්න. ඒ වගේම යම් දේවල් කවුන්ට් කරන්න ගණන් කරන්න නේද? ඕනි වෙනවා. ඉතින් ඒ නිසා අපිට ගොඩාක් වැදගත් වෙනවා මේ numbers ඉගෙන ගන්න එක. ඉතින් හරි අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. 0 බිංදුව 0 1 එක 1 2 දෙක 2 3 තුන 3 4 හතර 4 5 පහ 5 5 නෙවෙයි 5 6 හය 6 7 හත 7 8 අට 8 9 නවය 9 10 දහය 10 11 11 11 නෙමෙයි මේක ගොඩක් අය ඇහිලා තියෙනවා මට 11 කියනවා 11 නෙමෙයි 11 11 12 12 නෙමෙයි 12 12 12 13 13 13 14 14 14 15 15 15 16 16 16 17 17 17 18 18 18 19 19 19 20 20 20 මේක 20 කියලා කියනවා 20 හරි අපි 0 ඉඳලා 20 වෙනකන් කොහොමද කවුන්ට් කරන්න කියලා ඉගෙන ගත්තා සහ ඒ කියන්නේ ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට ඕන නම් ආයෙ පාරක් මේක රිවයිස් කරලා බලන්න. ඔයාලට ඒක හොඳට කවුන්ට් කරගෙන යන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. ඒ වගේම පොඩි දරුවෝ මේක බලනවා නම් අම්මලා තාත්තලා බලන්න දෙනවා නම් එයාට ආපහු එකපාරක් දෙපාරක් තුන් පාරක් මේක ප්‍රැක්ටිස් කරන්න දෙන්න බලලා. එතකොට මේ ප්‍රැක්ටිස් එකත් එක්ක තමයි අපිට ඉංග්‍රීසි කියන දේ ඔළුවට යන්නේ. නිතරම අපිත් එක්ක භාවිත කරලා අහලා කියලා කට ඇරලා හයියෙන් කියන්න මේ numbers. එතකොට ඔයාට මේ pronunciation හරියටම අල්ලගන්න පුළුවන්. සහ ඔයාට කාගෙන් හරි conversation එකක් අහද්දී මේ numbers තිබුණොත් හරියටම ඔළුවට දාගන්න පුළුවන් සහ තේරෙනවා. ඉතින් numbers කියන්නේ අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච දෙයක්. ඉතින් ඒකත් ඉංග්‍රීසි වලදී උගන්වන ඉතාම වැදගත් පාඩමක්. ඔයාට එහෙනම් අද මොන හරි අලුත් දෙයක් හරි ඔයාට වැදගත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් ඔයා මේක share කරගෙන යන්න යාළුවන්ටත් දැනගන්න. ඒ වගේම like කරලා comment කරලා අපේ channel එකට පොඩි support එකක් දෙන්න කියලා තිල්ලගෙන යනවා. බොහොම ස්තුතියි. Thank you.